ආයුබෝවන් සිංහලග්න හිමි ඔබට 2026 මැයි මාසයේ කියන්නේ ජීවිතේ ගොඩක් දේවල් කන පිට හැරෙන. හිතපු නැති විදිහේ ලොකු ජයග්‍රහණ අත්කරගන්න පුළුවන් ඉතාමත් වාසනාවන්ත මාසයක්. හැබැයි ඒ වගේම ඔබ නොහිතන පැත්තකින් පොඩි කඩාවැටීමක් එහෙමත් නැත්නම් හිතේ අමාරුවක් ඇති වෙන්නත් මේ මාසයේ ඉඩකඩ තියෙනවා. ඉතින් ඔබේ රැකියාවට මේ කාලය තුල මොනවා වෙයිද? ව්‍යාපාර කටයුතු දියුණු වෙයිද? ආදරය කරන අයට, විවාහ වෙලා ඉන්න අයට මේ මාසයේ කොහොම බලපායිද? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ කාරණා සියල්ල සම්බන්ධයෙන්. ඒ නිසා වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. මොකද මේ මාසය තුල සිංහ ලග්න හිමි ඔබ අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕන රහස් කාරණාවක් ගැන මම වීඩියෝ එක අන්තිමට කියනවා. ඉතින් අද අපි කතා කරන්නේ 2026 මැයි මාසය තුල සිංහ ලග්නාධිපති ඔබේ ජීවිතයට මේ පවතින ග්‍රහ පිහිටීන් මොන වගේ බලපෑමක් ඇති කරයිද කියන කාරණේ. සිංහ ලග්නය කියලා කියන්නේ සහජයෙන්ම නායකත්ව ලක්ෂණ තියෙන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් නිර්භීත හදවත් තියෙන ලග්නයක්. ඉතින් අපි බලමු මේ මැයි මාසය තුල ඔබේ පෞරුෂයට මේ ග්‍රහ පිහිටීන් මොන වගේ බලපෑමක් ඇති කරයිද කියන කාරණය. ඊට කලින් අමතක කරන්නේ නැතුව channel එක subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් අපි වීඩියෝ එකක් දාපු සැනින් එසැනින් ලබා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. මේ මාසය තුල සිංහ ලග්නාධිපති ඔබේ ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් පවතින්නේ මොන වගේ තත්වයකද කියන කාරණය පළමුව කතා කරොත් මාසය ආරම්භ වෙද්දී රවි ග්‍රහයා ඔබේ 9 වැන්න තුලත්, ඒ වගේම කේතු ග්‍රහයා ඔබේ ලග්න භාවය තුලත්, ඒ වගේම බුධ ග්‍රහයා 9 වැන්න තුලත්, රාහු ග්‍රහයා ඔබේ 7 වැන්න තුලත්, ඒ වගේම කුජ ග්‍රහයා ඔබේ 8 වැන්න තුලත්, සිකුරු ග්‍රහයා ඔබේ 10 වැන්න තුලත්, සනි ග්‍රහයා ඔබේ 8 වැන්න තුලත්, ඒ වගේම ගුරු ග්‍රහයා ඔබේ 11 වැන්න තුලත් පවතින ග්‍රහ පිහිටීමක් තමයි මේ මැයි මාසය තුල ඔබට උදා වෙලා තිබෙන්නේ. ඉතින් අපි බලමු මැයි මාසය තුල පවතින ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම්. සිංහ ලග්නාධිපති ඔබේ ව්‍යාපාර සහ රැකී ආරක්ෂා කටයුතු සම්බන්ධයෙන් මොන වගේ බලපෑමක් ඇති කරයිද කියන එක අපි පළමුව කතා කරමු. මේ මාසයේ මුල් සති දෙකට වඩා මාසයේ මැද භාගයෙන් පස්සේ ඔබේ රැකියා ජීවිතයේ සුවිශේෂී වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙන මාසයක් විදිහට මේ මැයි මාසය හඳුන්වලා දෙන්න පුළුවන්. ඔබ රැකියාවක් බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් මාසයේ දෙවන සතියෙන් පස්සේ ඔබට ඉතාමත් හොඳ රැකියා අවස්ථා උදා වෙන ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ හෝ ලොකු ආයතනවල රැකියා බලාපොරොත්තු වෙන අපේ සිංහ ලග්නාධිපති හිතවතුන්ට මේ කාලය ඒකට ඉතාමත් සුබ ප්‍රතිඵල අත්පත් කර දෙන කාලයක් කියන එක තමයි මේ ග්‍රහ පිහිටීන් හමුවේ පෙන්වුම් කරන්නේ. ඒ වගේම ඔබ දැනටම රැකියාවක් කරන අයෙක් නම් තමන්ගේ රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් වෙන්න මේ කාලය තුල ඔබට අවස්ථාව උදා වෙනවා. විශේෂයෙන්ම ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබෙනවා. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙලා හිටපු උසස් වීමක් එහෙමත් නැත්නම් පඩි වැඩි වීමක් මේ මාසය ඇතුළත ලබා ගන්න ලොකු ඉඩකඩක් පවතින ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. හැබැයි මේ හැමදේම ලැබෙන්නේ ඔබේ මහන්සිය සහ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහටයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් මේ මාසය කියන්නේ ඔබට අලුත් ආයෝජන කරන්න, ව්‍යාපාරය තවත් පුළුල් කරන්න කියාපු මාසයක්. විශේෂයෙන්ම මාසයේ මැද හරියෙන් පස්සේ අලුත් ගනුදෙනුකරුවන් ඔබ හොයාගෙන එනවා. ලොකු ලාභ ලබන්න පුළුවන් කාලයක්. පිටරට සම්බන්ධ ව්‍යාපාර කරන අයට, ඔන්ලයින් බිස්නස් කරන අයට මේ මාසයේ අතිශයින්ම ලාභදායක මාසයක් කියන එක තමයි මේ ග්‍රහ පිහිටීන් හමුවේ ඔබට පෙන්වුම් කරන්නේ. හැබැයි පොඩි දෙයක් මතක තියාගන්න. ව්‍යාපාරික හවුල්කරුවන් එක්ක වැඩ කරනකොට මුදල් ගනුදෙනු කරද්දී පොඩ්ඩක් මේ කාල සීමාව තුළ විනිවිද භාවයකින් යුක්තව කටයුතු කරන එක ඔබේ ඇඟට ඉතාමත් හොඳයි. නැත්තම් අනවශ්‍ය ප්‍රශ්න මේ කාල සීමාව තුළ උද්ගත වෙන්න පුළුවන් ස්වභාවයකුත් මේ ග්‍රහ පිහිටීන් හමුවේ පෙන්වුම් කරනවා. ඊළඟට මේ මැයි මාසය තුළ පවතින ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් ඔබේ විවාහය, ඔබේ ආදරය සහ පෞල් ජීවිතයේ සම්බන්ධයෙන් මොන වගේ බලපෑමක් ඇති කරයිද කියන එක කතා කරොත් සිංහ ලග්න හිමි ඔබට මම කලින්ම කිව්වා පොඩි කඩාවැටීමක් හරි හිතේ අමාරුවක් හරි මේ මාසය තුල එන්න පුළුවන් කියලා. අන්න ඒ දේ ඔබේ පෞද්ගලික ජීවිතයේ ඇතුළේ සිද්ධ වෙන්න තිබෙන සම්භාවිතාවයේ වැඩි ස්වභාවයක් තමයි මේ ග්‍රහ පිහිටීන් හමුවේ පෙන්වුම් කරන්නේ. ඔබේ පෞද්ගලික ජීවිතය ඇතුළේ මේ මාසයේදී ඔබේ පෞල් ජීවිතය සහ ආදර සම්බන්ධතාවලදී ඔබ ගොඩාක් ඉවසීමෙන් වැඩ කරන්න ඕන කාලයක් කියන එක තමයි ඔබට කියන්න පුළුවන්. විශේෂයෙන්ම විවාහක අය අතරේ අනවශ්‍ය සැකකිරීම, පුංචි පුංචි වචන හුවමාරු වීම ලොකු රණ්ඩු දක්වා දුරදිග යන්න පුළුවන් ස්වභාවයක් පෙන්වුම් කරනවා. සමහර වෙලාවට ඔබේ සහකරු හෝ සහකාරිය ඔබව තේරුම් ගන්නේ නැහැ කියලා ඔබට දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔබ තුල යම්කිසි තනිකමක්, හුදකලා බවක් මේ කාල සීමාව තුල ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් ආපු ගමන්
කේන්ති ගන්නේ නැතුව දෙන්නත් එක්ක කතා බහ කරලා ඒ ප්‍රශ්න විසඳ ගන්න එක තමයි නුවණට වඩාත්ම හුරු. ආදර සම්බන්ධතා පවත්වන අයට මේ කාලේ පොඩි බාධා එන්න පුළුවන්. තුන්වෙනි පාර්ශවයන් ඔබේ ආදර කතාවට ඇඟිලි ගහන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබේ සම්බන්ධතාවය ගැන වෙන අය කියන දේවල් මේ කාල සීමාව තුළ අහන්න යන්න එපා. හැබැයි මේ වෙනකම් ආදරයක් නොලැබුණු තනිකඩව ඉන්න සිංහලග්න හිමියන්ට නම් මේ මාසයේ වෙනස්ම අත්දැකීමක් ගෙනෙන මාසයක් කියන එක තමයි පෙන්눔 කරන්නේ. ඔබේ මිතුරු සමාජයෙම එහෙම නැත්නම් ඔබ වැඩ කරන තැනින්ම ඔබට ගැළපෙන කෙනෙක් මුණ ගැහෙන්න ලොකු ඉඩක් පවතිනවා. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙලා හිටපු විවාහ යෝජනාවක් ස්ථිර වෙන්න මේ මාසයේ සුබයි. කොහොම වුණත් ආදරය සහ විවාහය ගැන තීරණ ගන්නකොට මේ කාලය තුල දෙපාරක් හිතලා බලන්න කියලා මම ඔබට ආදරයෙන් මතක් කරනවා. මේ මාසය තුල පවතින ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් අපේ අධ්‍යාපනය හදාරන ආදරණීය සිංහ ලග්නාධිපති දුවදරියන්ගේ ජීවිතවලට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ කතා කරොත් සිංහ ලග්නේ අපේ දුවදරියන්ට මේ මාසයේ අධ්‍යාපනික කටයුතු වලට ඉතාමත් සුබ මාසයක් කියන එක තමයි පෙන්눔 කරන්නේ. ඔබේ ධාරණ ශක්තිය ඒ කියන්නේ මතක තබා ගැනීම හැකියාව මේ කාලය තුල ගොඩාක් වැඩි ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒ නිසා විභාගවලට මුහුණ දෙන දරුවන්ට කිසිම බයක් නැතුව හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් මාසයක්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අපේ දුවදරියන්ට ඒ වගේම පර්යේෂණ කටයුතු කරන අයට මේ කාලය ඉතාමත් සුබ යහපත් කාලයක්. ඔබ විදේශ රටවලට ගිහින් ඉගෙන ගන්න බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න. සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන්න. මේ මාසයේ ඒකට ඉතාමත් වාසනාවන්ත මාසයක් කියන එක තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තරඟකාරී විභාග වලින් ජයග්‍රහණ අත් කරගන්න ඔබට විශේෂ හැකියාවක් මේ කාලය තුල ලැබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය ගැන වද වෙන දෙමාපියන්ට මේ මාසයේ දරුවන්ගේ දක්ෂතා දැකලා සතුටු වෙන්න අවස්ථාව ලැබෙන ඉතාමත් සුබ මාසයක්. අවසාන වශයෙන් මේ මාසය තුල පවතින මේ ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවෙන් සිංහ ලග්නාධිපති ඔබේ සෞඛ්‍ය ජීවිතයට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන එක අපි කතා කරමු. මේ කාලය තුල සෞඛ්‍ය ගැන නම් ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන කාලයක්. විශේෂයෙන්ම ඔබට කලින් තිබුණු නිදන්ගත රෝග තියෙනවා නම් උදාහරණයක් විදිහට කොන්දේ අමාරු, හන්දිපත් රුදා වගේ දේවල් තිබ්බනම් ඒ ගැන නොසලකා හරින්න එපා. ඒවා නැවත ඉස්මතු වීමේ ප්‍රවණතාවයක් මේ කාලය තුල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලය තුල මානසික පීඩනය ටිකක් වැඩි වෙන්න පුළුවන්. රැකියාවේ වැඩ කටයුතු නිසා හෝ පවුලේ ප්‍රශ්න නිසා ඔළුවට එන බර වැඩි කියලා දැනෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිසි වේලාවට විවේක ගන්න එක මේ කාලය තුල අත්‍යවශ්‍යයි. නිින්ද ගොඩාක් මේ කාලය තුල වැදගත්. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව පොඩි අපහසුතා එන්න පුළුවන්. ඒ නිසා කෑම බීම ගැන සැලකිලිමත් වෙන්න කියන එක මම ඔබට ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම වාහන පදවනකොට සහ යන්ත්‍ර සූත්‍ර එක්ක වැඩ කරනකොට ගොඩාක් කල්පනාවෙන් වැඩ කරන්න කියලා මම ඔබට මතක් කරනවා. මොකද සුළුසුළු තුවාල වීම සිදුවීමේ ඉඩකඩක් මේ ග්‍රහ පිහිටීම් හමුවේ පෙන්눔 කරනවා. මේ කාලය තුල ආගමික කටයුතු වලට වැඩිපුර කාලය යොදවන එකකින් ඔබට මේ තියෙන මානසික පීඩනය ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන් හැකියාවකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මාසයේ ගෙවිගෙන යද්දී සිංහ ලග්න හිමි ඔබට විශේෂයෙන්ම මාසයේ මුල් සති දෙක ඇතුළත යම් ග්‍රහඵල තත්වයන් නිසා ඇතිවෙන බාධාවන් කීපයක් ගැන අවසාන වශයෙන් ඔබට මම මතක් කිරීමක් කරනවා. විශේෂයෙන්ම අනවශ්‍ය වේද ආදේක වීම සහ හිතේ නොසන්සුන් බව මේ කාලය තුල ඔබට ප්‍රධාන දෝෂයක් විදිහට මතුවෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මොනතරම් හොඳ දේ කළා ඒවට ගෞරවය ඔබට නොලැබී යන ස්වභාවයක් මේ කාලය තුල ඇති වෙන්න පුළුවන්. ඔබ විවේචනයට ලක් වෙන ස්වභාවයක් මේ අපල තත්ත්වයන් නිසා ඇති වෙන්න පුළුවන් ස්වභාවයක් පෙන්눔 කරනවා. හදිස්සි කෝපේ පාලනය කර නොගත්තොත් ඔබේ සමීපතම හිතවතුන් ඔබෙන් ඈත් වෙන්නත් මේ දෝෂ තත්ත්වයන් බලපාන්න පුළුවන්. ඉතින් මේ කියපු අපල තත්ත්වයන් මගහරවාගෙන මේ මාසයේ උදා වෙන සුබඵල වැඩි දියුණු කරගන්න ඔබට පුළුවන් මේ ඉදිරිපත් කරන ජ්‍යොතිෂමය වත් පිළිවෙත්වල නිරත වීම තුලින්. ඔබට පුළුවන් නම් සෙනසුරාදා දවස්වල හෝ අඟහරුවාදා දවස්වල බෝධි පූජාවක් තියලා විෂ්ණු දෙවියන්ට සහ කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒක මේ කාලය තුල ඔබට උදා වෙන ග්‍රහදොස් ග්‍රහඵල තත්ත්වයන් සමනය කරගන්න ඉතාමත් ගුණදායකයි. ඒ වගේම මේ පූජාවන් පවත්වද්දී නිල් පැහැති මල් සහ එළඟි තෙල් පහන් පූජා කිරීම තුළින් ඔබේ මානසික පීඩනය සහ රැකියාවේ බාධා ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ඔබට පුළුවන් නම් අහිංසක සත්තුන්ට ආහාර ලබා දෙන්න. මේ පවතින ග්‍රහ අපල තත්ත්වයන් සමනය කරගන්න ඒකත් ඉතාමත් වැදගත් පින්කම. ඒ වගේම සෑම දවසකම උදෑසන සහ හවස ආගමික වතාවත්වල යෙදිලා ජය පිරිත හෝ අභිසම්විධාන පිරිත ශ්‍රවණය කිරීමෙන් නිවසේ සහ හිතේ තියෙන අසුබ ශක්තියින් ඉවත් කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් සිංහ ලග්නෙහිම ආදරණීය හිතවතුනි ඔන්න ඔය විදිහට තමයි 2026 මැයි මාසයේ ඔබට ගත වෙන්නේ. මම අර මුලින් කිව්ව රහස තමයි මේ මාසයේ ඔබ කොයිතරම් සල්ලි හෙව්වා
කොයිතරම් සාර්ථක වුණත් ඔබේ පවුල වෙනුවෙන් සහ ඔබේ මානසික නිදහස වෙනුවෙන් කාලය වෙන් කරන්න අමතක කරන්න එපා කියන කාරණේ. මොකද සල්ලි වලින් හැමදේම විසඳන්න බෑ කියන එක ඔබට මේ මාසයේ තදින් දැනේ. ඉතින් එහෙනම් සිංහ ලග්නාධිපති ඔබට සියලු බාධක ජයගෙන සතුටින් පිරුණු සාර්ථක මේ මාසයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා.